හැමෝටම ඉතා සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ටීචර් බිස්නස් එකකින් ටීචර් බිස්නස් එකක් පොඩියට පටන් අරගෙන කොහොමද දියුණු වෙන්නේ කියලා මෙතන තියෙනවා. ඕගොල්ලන්ට මම ස්ක්‍රීන්ෂොට් වගේක් දාලා දවසකට මේ වගේ මැසේජ් ගොඩාක් එනවා. මොකද පළවෙනි පාර ඕඩර් එක ගත්තු ළමයි ගොඩක් වෙලාවට ඕඩර් එක අතර හම්බ වෙච්ච ගමන්ම දීලා ඉවරයි. සමහර මැසේජ් දානවා ළමයි දාපු ඕඩර් එක ගෙදරට එන්නත් කලින් අනේ මේ සී ටික ඉවර වෙනවා. ඒ ටිකට ඕඩර්ස් දාලා තියෙන්නේ. මට තව ඒ වගේ පැක් එකක් එවන්න කියලා සයිස් ටික කියලා කලර්ස් ටික කියලා ඒ විදිහට ඕඩර්ස් ටික ෆික්ස් කරගන්න ළමයි ඉන්නවා. ඕනම කෙනෙක්ට පුතේ මං ගාව ටී-ෂර්ට් විතරයි තියෙන්නේ. ඕනම කෙනෙක්ට අවුරුද්දේ ඉඳන් පොඩි බබාලගෙන් ඉඳන් 5XL වෙනකම්ම ටී-ෂර්ට් තියෙනවා. මේ තියෙන ලස්සන පිළි ළමයිට යන ටී-ෂර්ට් ඕඩර් එකක්. මේ විදිහේ ලස්සනට ඕගොල්ලන් ඩිසයින් අරගන්න පුළුවන්. ඕන විදිහට කස්ටමයිස් කරලා. ඕගොල්ලන්ගේ print වලින් උනත් කරගන්න පුළුවන්. කස්ටමයිස් කළා කියලා මං කවදාවත් ගාණ වැඩි කරන්නේ නැහැ. එතකොට පුතේ මගෙන් ගොඩක් බඩු ගන්න ළමයි සමහර අය ෂොප් තියෙනවා. සමහර අයට ෂොප් නැහැ. සමහර අයට ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකෙන් සෙල් කරනවා. මට සමහර වීඩියෝස් හදලා දානවා පෝස්ට් එක හදලා දානවා මිස් මේවේ අඩුපාඩු තියෙනවද කියලා බලන්න මම ඒකට ඉක්මනටම වීඩියෝ එකක් අරන් එන්නම් මොකද ඒ ළමයින්ගේ පෝස්ට් එක හදලා තියෙන විදිහ දෙකක් මටත් ආසයි මොකද මට ඒ වගේ දෙයක් කරන්න වෙලාව නැති හන්දා ඒ වගේ දෙයක් ළමයි කරලා දානකොට මට හරිම ආසයි ඒ වගේම YouTube වල account වෙනම link දානවා මිස් මේකේ අඩුපාඩු ටික බලන්න කියලා අනිවාර්යෙන් පුතේ මම ඒ වගේ දරුවන්ට අඩුපාඩු මොනවද වීඩියෝ එකක් එඩිට් කරනකොට ඒකේ මොනවද තියෙන අඩුපාඩු ඒ ඔක්කොම කියලා දෙනවා ඒ වගේම තමයි watermark එක තිබ්බොත් watermark එක නැතුව කොහොමද කරගන්නේ ඒ වගේම තමයි පුතේ තව දෙයක් කියන්න ඕනේ ඕගොල්ලෝ හිතනවා නම් මේවට සල්ලි වීදම් වෙනවයි කියලා ඒ කියන්නේ දැන් මම මේ YouTube account එක ගන්න කරන්නේ ඕගොල්ලෝ කියන්නේ මෙච්චර කාලෙක දැන් මම මේ YouTube එක පටන් අරන් අවුරුදු 7ක් විතර වෙනවා. ඒ 7ටම පුතේ YouTube එකේ වීඩියෝ එකක් හදන්නවත් YouTube එකේ මොනටයිසේෂන් වලටවත් නැත්තම් එහෙම නැත්තම් මොනවද YouTube එකේ තව තියෙන කරන්න දේවල් වීඩියෝ එඩිටිං වලට හරි YouTube account එක ක්‍රියේට් කරන්න හරි Facebook page එක හදන්න හරි TikTok එකට හරි එතකොට අපිට මොනවද post එකක් හදාගන්න හරි කවදාකවත් 7-5ක්වත් මම දීලා නැහැ. ඔක්කොම නොමිලේ තමයි කරගෙන තියෙන්නේ. ඒවා ෆ්‍රී කරගන්න හොඳ apps තියෙනවා පුතේ. තව දෙයක් කියනෝනේ කවදාවත් Facebook page එක හරි මොනවා හරි TikTok වලත් තියෙනවා boost කරන්න එපා එක post එකක්වත් එතකොට කවදාවත් page එක reach වෙන්නේ නැහැ. එතකොට page එක boost එකට විතරයි post එක මේ හැඩ ගහන්නේ. එතකොට කවදාවත් පුතේ අපිට හරියට reach එකක් ගන්න බෑ. ඒ හන්දා ටික දවසයි reach එක තියෙන්නේ. ඊට පස්සේ බහැලා යනවා අපිට account එකවත් වැඩක් නැති වෙනවා. ඒ හන්දා මුල ඉඳන් 0 වල ඉඳන් ඕගොල්ලෝ grow කරගෙන යන්න එක්කිනා දෙන්න තුන් දෙනා හතර දෙනා ඔහොම වැඩි කරගෙන යන්න පුතේ අනිවාර්යෙන් success වෙන්න පුළුවන් දවසක. තවත් දෙයක් කියන්න ඕනේ මම ඉක්මනටම ඔයගලන්ට වීඩියෝ එකක් අරගෙන මොනවා හරි ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේ ඔයගලන්ට නොතේරෙන දෙයක් තියෙනවා නම් ඒ කියන්නේ පාර්සල් එකක් යවන්නේ කොහොමද කස්ටමර්ගෙන් දෙන සල්ලි ගන්නේ කොහොමද ඒ වගේ මොනවා හරි දෙයක් ඔයගලන්ට පුතේ මගෙන් දැනගන්න දෙයක් තියෙනවා දැන් ඒ කියන්නේ මේ අතින් මම දැනුවත්නේ ඒ කියන්නේ මේ පාර්සල් යවන සම්බන්ධයෙන් මේ පැත්තෙන් වීඩියෝ එඩිටින් පැත්තෙන් ඒතකොට ටීචර් සම්බන්ධයෙන් මම හැම දෙයක්ම දන්නවා ඒතකොට පුතේ ඕගලන්ට ඒව මර්ගෙන් මොනවා හරි දැනගන්න ඕන නම් මට මැසේජ් එකක් දාන්න යටින් ඒතකොට මම අනිවාර්යෙන් ඒකට වීඩියෝ එකක් අරන් එන්නම් මම පුළුවන් වෙලාවක පුතේ ඔයගලන්ට වීඩියෝස් දානවනේ එතකොට ඒ දේවල් ඒ වීඩියෝස් වලින් ඕගොල්ලෝ අහන දේට උත්තර දෙන්නම් කිසිම ප්‍රශ්නයක් නැහැ ඒකට. තව දෙයක් කියන්න ඕනේ පුතේ ඕගොල්ලන්ට මං ගාව පැකේජස් ඕන තරම් ගන්න තියෙනවා. ඒ වගේම තමයි මගේ මැටීරියල් එක ටී-ෂර්ට් වල සිංගල් ජර්සි cotton 190 GSM එක. එතකොට මේක පුතේ ටී-ෂර්ට් වල තියෙන හොඳම ෆැබ්‍රික් එකක්. හොඳම සැහැල්ලුයි දාඩිය දාන්න නැහැ කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳම ක්වොලිටි ෆැබ්‍රික් එක ඕගොල්ලන්ට තියෙන්නේ. ඉතින් මේ වගේ ක්වොලිටි ෆැබ්‍රික් එකකින් මේ වගේ ප්‍රයිස් එකට දෙන අඩුම තැන මෙතන. හොයලා බලන්න ඕගොල්ලෝ 650යි කියන්නේ මේ ක්වොලිටි එකට තියෙන අඩුම ප්‍රයිස් එක. ඒතකොට පුතේ ප්ලේන් ටී-ෂර්ට් එක print එක නැති ටී-ෂර්ට් එක තමයි 650ට හම්බ වෙන්නේ. ඉතින් ඒවා ඕගලන්ට අරගෙන පේන්ට් කරන කට්ටිය මංගාව ගොඩක් ඉන්නවා. එම්බ්‍රොයිඩර් කරන කට්ටිය මංගාව ගොඩක් ඉන්නවා. ඉතින් ලස්සනට ඒගොල්ලන්ගේ වැඩේ කරගෙන යනවා Facebook pages හදාගෙන YouTube එකකුත් එක්කෙනෙක් මේ ළඟදී හදුවා. ඉතින් ලස්සනට ඕගලන්ටත් ඕගලන්ගේ වැඩේ කරගෙන යන්න පුළුවන්. හැමෝම කරන්නේ නැති විදියට ලස්සනට හිතලා කරගෙන යන්න පුළුවන්. ඒතකොට ඕගලන්ට දියුණු වෙන්න පුළුවන්. වැඩි විකුණුම් ප්‍රමාණයකට යන්න පුළුවන්. ඒ වගේම තමයි family packages හදුවොත් ඊටත් වඩා හොඳයි ඕගලන්ට හොඳ ආදායමක් ගන්න පුළුවන්. මොකද එතකොට කවදාවත් කවුරුත් ගාන බලන්නේ නැහැ. මොකද අපිට කස්ටමයිස් කරන්නත් ලොකු වියදමක් යනවනේ. ඒ වියදමත් එකතු කරලා ලස්සනට වැඩේ කරලා දුන්නොත් හොඳ ක්වොලිටි ටී-ෂර්ට් එකකට අනිවාර්යෙන් ඔයගොල්ලන්ගේ නිෂ්පාදන වලට වැඩි විකුණුම් ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඉතින් අද උදේ ඉඳලා ගෙදරට බඩු ගන්න දෙන්නෙක් ආවා. එතකොට ඒගොල්ලන්ගේ අර print කරලා දෙනකොට චුට්ටක් වෙලා යනවා. ඉතින් දැන් ටිකට කලින් තමයි ගියේ. එතකොට එක කට්ටියක් ආව වතු පිළිවිල දැන් ඒගොල්ලෝ තුන්වෙනි පාර හතරවෙනි පාර වගේ තමයි මෙතන බඩු ගන්න ආවේ. ඒතකොට ඒගොල්ලෝ ගත්ත 12000ක වගේ මට මතක හැටියට. එතකොට තව කට්ටියක් ආවා. ඒගොල්ලෝ දෙවෙනි පාරට ආවේ. එතකොට ටී-ෂර්ට් ටික ඔක්කොම විකුණුණායි කිව්වා. පළවෙනි පාර ඔන්ලයින් තමයි ගෙන්නගෙන තිබ්බේ. දෙවෙනි පාර බඩු බලලා ගන්න ඕනේ කියලා අර ටී-ෂර්ට් ඩිසයින් ටික බලලා ගන්න ඕනේ කියලා ගොඩක් ගන්න ඕනේ කියලා ආවා. ඊට අතර ලොකු මොනවා තිබ්බේ පුතාට බලන්න ඕනේ කියලා. ඒ කියන්නේ මැෂින් එකෙන් print කරන විදිය ටී-ෂර්ට් වල කොහොමද DTF ඒ ටික බලන්න ඕනේ කියලා තමයි පුතාවත් එක්කගෙන ආවේ මේ පාර A level. ඒතකොට හෙට සබ්ජෙක්ට් එකක් තියෙනවා කියලා ලියන්නේ ඉංග්‍රීසි.
වැඩිපුරම ගත්තේ අත්වලට print ආපු t-shirt ඊළඟට ගත්තේ පිරිමි කට්ටියට අඳින t-shirt ඉස්සරහට print එක ගහලා පිටිපස්සට ලොකු A4 print එක ගහලා තමයි t-shirt අරගත්තේ. එතකොට එයාගේ idea එකක් තියෙනවා කියලා කිව්වා branded විදියට t-shirt එක කරන්න. ඒ කියන්නේ print machine එකක් අරගෙන එයාගේ brand එක logo එක design කරලා ඒ ටික ගහලා ඊට පස්සේ ලස්සනට pack කරන්න ඕනේ කියලා කිව්වා. ඒ කියන්නේ one by one roll විදියට හිතලා බම්බු වගේ තියෙන අර packing එකක් අන්නේ packing එකට දාලා t-shirt එක දාලා හොඳට pack කරලා එයාගේ මේවා ටික ගහලා ලස්සනට ඒ විදියට කරන්න ආසයි කියලා කිව්වා. ඉතින් ඒ වගේ ලස්සනට හිතලා ඕගොල්ලන්ගේ බිස්නස් ලස්සනට කරගෙන යන්න පුළුවන් හැමෝටම. ඕගොල්ලන්ට plain t-shirt රුපියල් 650ට අරගන්න පුළුවන්. ඒ වගේම තමයි A4 බාගේ print එක ගහලා A4 print එක ගහලා අත්වලට print කරලා ලස්සන design ගොඩකින් t-shirt අරගන්න පුළුවන් පුතේ. එතකොට ඕගොල්ලන්ගෙම කියලා shop එකක් තියෙනවා නම් කවදාවත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලන්ට හොඳට මේ ටික කරගන්න පුළුවන්. එතකොට පුතේ මගෙන් බඩු ගන්න හැමෝටම Tamanටම කියලා shop නැහැනේ. එතකොට online platform එකෙන් shop එකක් හදාගන්න එක පුතේ ඕගොල්ලෝ shop එකක් දැම්මටත් වඩා වටිනවා. ඒ වගේම තමයි ඕගොල්ලන්ට පුළුවන් shop එකක් තියෙන කෙනෙක්ට මේ ටික දීලා ඒගොල්ලන්ට කියලා sell කරගන්න ඕගොල්ලන්ට ගාණක් තියාගෙන reselling කියලා කියන්නේ අපි අන්න එහෙම. එහෙම නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් වැඩට යන කවුරු හරි ඉන්නවනම් මොකද දැන් පුද්ගලික ආයතන වල වැඩට යන ගොඩක් දරුවෝ ඉන්නවා. ගොඩක් කට්ටිය එදිනෙදා හම්බ වෙන ගොඩක් කට්ටිය ඉන්නවා. ඒතර ඒගොල්ලන්ගේ ඒ වගේ කට්ටියට කීයක් හරි දීලා ඒ කියන්නේ එයාටත් ගාණක් තියාගෙන මේක විකුණ ගන්න දුන්නොත් ඉතින් ඕගොල්ලන්ට ගෙදරින්ම මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. ඉතින් පුතේ මේ විදිහට ලස්සනට ඕගොල්ලන්ට මේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. මැසේජ් එකක් දාන්න WhatsApp එකට. තව පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා පුතේ. මේ දවස්වල මට පොඩ්ඩක් මැසේජ් බැලෙනවා අඩුයි. හේතුව එන මැසේජ් ප්‍රමාණය වැඩි. දවසකට මට රිප්ලයි කරගන්න අමාරු තරමට මැසේජ් ප්‍රමාණයක් එනවා. එතකොට ඕගොල්ලන්ගේ ඕඩර් එක හදිසි නම් ඕගොල්ලෝ දන්නවා පුතේ මගෙන් බඩු ගන්න එදිනෙදා බඩු ගන්න කට්ටිය ගොඩක් ඉන්නවා. සතියකට ඕඩර්ස් 2-3 දාන කට්ටිය ඉන්නවා පුතේ. එතකොට ඒ දරුවෝ දන්නවා මම කොහොමද වැඩේ කරන්නේ කියලා. එතකොට මට පුතේ එදාම ඕගොල්ලන්ට ඕඩර් එක හදිසි නම් ඕගොල්ලන්ට උදේ 9ත් එකත් අතර කතා කරලා ෆෝන් එකෙන් ඕඩර් එක පැක් කරගන්න පුළුවන්. මේකට මේක දාන්න, මේකෙන් මේක දාන්න, මේකට මේ print එක දාන්න කියලා. ඒතකොට පුතේ එකෙන් පස්සේ ගොඩක් වෙලාවට කරන්නේ print කරලා පටස් ගාලා පැක් කරන එක. ඒ සාමාන්‍යයෙන් මගේ වැඩට ළමෙක් ඉන්නවා. ඒතකොට ඒ ළමයා වැඩ පටන් ගන්නවා උදේ 8ට. 8 වෙද්දි print එක පටන් ගන්නවා. ඒතකොට පුතේ 8 ඉඳන් 1 වෙනකන් වගේ print අපිට බාර ගන්න පුළුවන් orders ටික. ඒතකොට පුතේ ඒ වෙලාව අතරතුර කෝල් කරලා ඕගොල්ලෝ ඕන කෙනෙක්ට order එකක් දාගන්න පුළුවන්. හිත හිතා ඉන්නතෝ පටන් ගන්න පුතේ t-shirt කියන්නේ කවදාවත් ඉල්ලුම අඩු වෙන්නේ නැති ව්‍යාපාරයක්. ඕනම කෙනෙක් t-shirt අඳිනවා කවදාවත් වෙන දේවල් ආවයි කියලා t-shirt වලට ඉල්ලුම අඩු වෙන්නේ නැහැ. ගෑනු පිරිමි පොඩි ළමයි පටස් ගාලා ලොකු වෙනවා. ඉතින් පුතේ පොඩි ළමයිගේ t-shirt අරගෙන හොඳට business එක ඕගොල්ලන්ට කරගෙන යන්න පුළුවන්. ඉතින් WhatsApp message එකක් දාලා විස්තර ටික දැනගන්න කියලා ආදරෙන් ඉල්ලනවා.